කුවේක්හි වාසය කරන ශ්‍රී ලාංකික ඔබට මුහුණ දීමට සිදුවිය හැකි මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් කරුණු කීපයක් පිළිබඳ මෙම වීඩියෝව තුළින් ඔබගේ අවධානය යොමු කරවීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරනවා. ඒ අතරින් මුදලට වීසා විකිණීම, මිනිස් වෙළඳාම හෝ මිනිස් ජාවාරම බහුලවම සිදුවන වංචාව ලෙස හඳුන්වා දිය හැක. කුවේට් වෙත රැකියාව සඳහා පැමිණීමට බලාපොරොත්තු වන ඇතැම් ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමවේදවලින් පරිබාහිරව වෙනත් ක්‍රමවේද හරහා මේ රටට පැමිණීමට උත්සාහ දරන ආකාරයක් දැක ගැනීමට හැකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් අය විවිධ අයුරින් හඳුනා ගන්නා ජාවාරම්කාර පුද්ගලයින්ට මුදල් ලබා දී තමාට කුවේට් රටට වීසාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අයුරු වාර්තා වී තිබෙනවා. මේ ක්‍රියාවේ නිරත වන මුදල් ලබා ගන්නා තැනැත්තා වගේම මුදල් දෙන තැනැත්තාත් සිදු කරන්නේ නීත්‍යානුකූල නොවන වැරදි ක්‍රියාවක්. ඒ නිසා මෙවැනි වංචාකාරී පුද්ගලයින්ට රැවටී මුදල් ලබා දුන් පසු ඔවුන් මගහැර යන අවස්ථාවන් ද ඇත. විශේෂයෙන්ම මෙවැනි රැවටීමකට හසු ඔබද වර්ධකරුවෙකු වන නිසා මුදල් ලබා දීම පිළිබඳ පිළිගත හැකි පැහැදිලි සාක්ෂි නොමැති නිසා නීතිය හමුවට ගොස් තමන්ට අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමට ඇති අවස්ථා සීමා සහිත බවද තානාපති කාර්යාලය ඔබට අවධාරණය කිරීමට කැමැති. කලින් සඳහන් කළ ජාවාරමට සමානව කුවේට් රටෙහි සේවයේ යෙදී සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයින් ජපානය, යුරෝපා රටවල් වෙත යාමටද ඇතැම් ජාවාරම්කාර පුද්ගලයින් හරහා වීසා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරන අයුරු දැකගත හැකි. මේ අයුරින්ද ඔබට සිදුවන්නේ ඔබගේ මුදල් අහිමිව යාමයි. මෙවැනි වංචාකාරී පුද්ගලයන් බොහෝ අවස්ථාවල මෙම මුදල් ගන්දෙනු සූක්ෂමව හසුරවනු ලබයි. මේ ආකාරවලින් රැවටීමකට ලක් වූ පුද්ගලයින්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලයට කළ හැකි දේ ඉතා සීමිත බවද දැනුම් දීමට කැමැත්තෙමු. ඒ නිසා නීත්‍යානුකූල ආයතන හරහා පමණක් කුවේට් රාජ්‍යද ඇතුළුව අනෙකුත් රටවලට වීසා අයදුම් කිරීමට හා රැකියා අවස්ථා ලබා ගැනීමට කටයුතු කරන ලෙසට තානාපති කාර්යාලය ඔබෙන් ඉල්ලා සිටීමට කැමැතියි. එලෙස මෙවැනි වීසා ජාවාරම්, මිනිස් ජාවාරම් වලට අමතරව ඇතැම් පුද්ගලයන් විවිධ සේවාවන් ලබා දෙන අරමුණින් මුදල් ගැනීම හෝ විවිධ මානුෂීය හේතු දක්වමින් ණයට මුදල් ලබාගෙන නැවත ගෙවීමකින් හෝ පොරොන්දු සේවාව ලබා දීමකින් තොරව මගහරින අවස්ථා සහ රකින් පලා යන අවස්ථා වාර්තා වන හේයින් එබඳු අවස්ථා පිළිබඳව සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් ඔබෙන් ඉල්ලා සිටින අතර එවැනි ණය දීම් වලින් වැළකී සිටීම වඩාත් උචිත වේ. එසේම ඇතැම් පුද්ගලයන් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියාවක නිරත වන බව හෝ තමන්ට තානාපති කාර්යාලයේ සමග ඍජු සබඳකම් පවතින බව හෝ අඟවමින් විවිධ නීත්‍යානුකූල නොවන කටයුතු වලට යොමු වන බවත් යම් සේවාවන් ඉටු කර දෙන බව පවසමින් ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලද වහාම එවන් පුද්ගලයන්ට විරුද්ධව තානාපති කාර්යාලය නීත්‍යානුකූල පියවර ගනු ලබනවා. තානාපති කාර්යාලය ඔබට ලබා දෙන සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු තානාපති කාර්යාලය තුළදී අදාළ බලයලත් නිලධාරීන් විසින් පමණක් අය කරනු ලබන බවත් එලෙස ලබා ගන්නා සෑම මුදලකටම කහපැහැති රජයේ ලදුපතක් නිකුත් කරන බවත් ඔබට මතක් කිරීමට කැමැතියි. යම් අයෙකු තානාපති කාර්යාල නිලධාරියෙකු දැයි සැකහැර දැන ගැනීම සඳහා ඔබට ඕනෑම අවස්ථාවක තානාපති කාර්යාලයෙන් විමසා සිටීමට හැකියාව පවතිනවා. වෙනත් කිසිදු පාර්ශවයකට හෝ පුද්ගලයෙකුට තානාපති කාර්යාලයේ සේවාවන් ලබා දීමට බලතල පවරා නොමැති අතර එවැනි කටයුතු වල නියුතු වන්නන්ට එරෙහිව කටයුතු කරන බවද තානාපති කාර්යාලය දැනුම් දීමට කැමැතියි.